ආය යාළුවනේ මට මාකටිං කරන මල්ලි කෙනෙක් හම්බුණාද නොච්චේකමදී. එයා දන්නේ නැතුව කෙලින්ම අනුර කුමාර දිසානායක මහත්තයාගේ මහගෙදරට ගිහිල්ලා අපි බලමු මල්ලිගෙන් මොකද්ද එතන සිද්ධ වුනේ කියලා. මොකද්ද සහෝදරය ඇත්තටම එතනදී උනේ? ඇත්තම කිව්වොත් එතන පොලිස් ගාර්ඩ් එකක්වත් නැහැ. ඔයා කරන්නේ මාකටිං එක මොකද්ද? මම සාමාන්‍යයෙන් ගෙවල් වලට බඩු දාන එක තමයි කරන්නේ ගෙවීමේ ක්‍රමයට. අද මම නොදැනුවත්ම ගියා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ගෙදරට. අම්මා තමයි හිටියේ. අද ගියපු ගමන් ඒ මිනිස්සයාගේ තියෙන ගතිගුණ කියන්නේ අර ඇත්තම කිව්වොත් වෙන මිනිස්සෙක් ඒ තැනට ආවොත් ගෙදරටවත් අපිට යන්න බෑ පොලිස් ගාර්ඩ් එක දාලා හැමතැනට මේවා ආරක්ෂාව දාලා ඒ වුණාට අද මං ගියපු ගමන් ඇත්තම කිව්වොත් මටත් අම්මා කෙනෙක් වෙන්නේ ගියපු ගමන් ඒ කියන්නේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ අම්මා තමයි මාත් එක්ක කතා කරේ වෙලේ මට කිව්වා ගියපු ගමන් පුතා ඇවිල්ලා ඉඳගන්න මේ ඉඳගෙන තමයි ඉඳගත්තට පස්සේ තමයි කිව්වා දැන් පුතා විස්තරේ කියන්න මෙහෙමයි කියලා. ඒ වෙලේ මගෙන් ගත්ත බෙඩ්ෂීට් කියන්නේ සාමාන්‍ය අපි වීවින් වර්ගයේ බෙඩ්ෂීට් දාන්නේ ගෙවීමේ ක්‍රමයට. ඒ වෙලේ මාත් එක්ක කතා කරලා ඒ වෙලේ කෑෂ් දීලා බෙඩ්ෂීට් දෙකක් ගත්තා. ඒ මනුස්සකම මාර වටිනවා. මට ඒක සාමාන්‍ය හිතටම දැවුණා. වෙන තැනකට කියන අපිව ගේට්වෙන්වත් ඇතුළට ගන්න නැති සයිස් එකක් තියෙන ඒ වුණාට මේ ජනාධිපතිතුමා ගත්තොත් එහෙම කිසිම මේක නැහැ. තමන්ගේ අම්මා ඉන්න ගෙදරටවත් එච්චර ආරක්ෂාවක් නැතුව මිනිස්සෙකුට යන්න පුළුවන් කියන්නේ වටිනවා. ඇත්තම කතාව. අන්න ඒක අරත් යාළුවනේ මම කියන්නේ. දැන් උඹලට තේරෙනවා යථාර්ථය. ඕක තමයි මචං අපි පැතු වෙනස. ජයවා මන්නම් මරණකම් දෙන්නේ එකම මාලිමාවට තමයි ජයෙන් ජයම වේවා මචං.